හරියටම පපුුවටමයි නීද මැඩම් වෙඩි තියලා තියෙන්නේ. ඔව් බණ්ඩාර. මෙච්චර ආරක්ෂාවක් තියෙන ගෙදරක ඇමති කෙනෙක්ක මරලා දාලා යනකල් කවුරුත් දැකලා නෑ. උදේ 8:30ට විතර ටේකෝප්පේ ගන්න ආපු කුස්සියේ වැඩ කරන ගෑනු කෙනාගේ කෑ ගැහිල්ල ඇහිලා බලද්දි තමා දැකලා තියෙන්නේ ඇමතිතුමාට වෙඩි වැදිලා කියලා. ඉතින් මේ විදිහට වෙඩි තියලා ඝාතනය කරලා තියෙන්නේ අවුරුදු 55ක් වුණ පරිසර අමාත්‍ය උපුල් රණසිංහව. උදේ එළියට වෙලා තේක බොන ගමන් හිටිය ඇමතිතුමාව තමයි මේ විදිහට ඝාතනය කරලා තියෙන්නේ. ඇමතිතුමා තේ බොන තැන CCTV කැමරාවක් තිබ්බත් ඒකේ වෙඩි තිබ්බේ කවුද කියලා පෙනිලා නෑලු මැඩම්. ඒ වගේම වෙඩි සද්දයක් කාටවත් ඇහිලත් නෑ. අපි කොහොමද මිනිමරුව හොයාගන්නේ? ලොකු අත්තක් නිසා මේ කේස් එකට උඩින් එන පීඩනෙත් වැඩි මැඩම්. වෙඩි තියෙන සද්දේ කාටවත් ඇහුනේ නෑ කියන්නේ අනිවාර්යෙන් සප්‍රෙෂර් එකක් පාවිච්චි කළා මේ මිනිමැරුම කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මිනිමැරුම උන වෙලාවේ මේ ගෙදරම හිටිය කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ බණ්ඩාර. මොනවා? මැඩම් කොහොමද හරියටම එහෙම කියන්නේ? බණ්ඩාර දැක්කද වෙඩි වැදෙන තුවාලේ වටේ කළු පාට පැල්ලම් වගේක් තියෙනවා? ඔව් මැඩම්. කළු පාට තිත් වගේක් තිබ්බා. එහෙම වෙන්නේ දැවෙන වෙඩි බෙහෙත් අංශු නිසායි බණ්ඩාර. ඒ කියන්නේ මිනිමරුවා ඉඳලා තියෙන්නේ ඇමතිතුමාට ගොඩක් කිට්ටුවෙන්. මගේ නිගමනය හැටියට නම් මීටර් 2.5 අතර දුරින් තමයි මිනිමරුවා ඉඳලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි බණ්ඩාර. ඇමතිතුමාගේ මූණෙවත් මේ අවටවත් කලබලයක් වුණ ගතියක් පේන්නේ නෑ. ඒ කියන්නේ ඇමතිතුමා හොඳටම දන්න කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. නොදන්න කෙනෙක් ළඟට ආවනම් ඇමතිතුමා අනිවාර්යෙන් කලබල වෙනවා. අනික දැන් බණ්ඩාරමනි කිව්වේ මෙතන CCTV එකක් තිබ්බත් ඒකේ වෙඩි තිබ්බ කෙනෙක් පේන්නේ නෑ කියලා. ඒ කියන්නේ මේ වෙඩි තියපු කෙනා කවුරුණත් CCTV එකට පේන්නේ නැති ඒරියා එක ගැන හොඳට දැනගෙන ඉඳලා තියෙනවා. බණ්ඩාර මේක වෙද්දි කී දෙනෙක් මේ ගෙදර ඉඳලා තියෙනවද? ඇමතිතුමාගේ වයිෆ් සුලෝචනයි ආරක්ෂකයෝ 4 දෙනෙකුයි ඇමතිතුමාගේ ලේකමුයි ගෙදර වැඩ කරන 5 දෙනෙකුයි ඉඳලා තියෙනවා මැඩම්. ඉන්ටරෙස්ටිං. එච්චර කට්ටියක් ඉඳලත් කවුරුත් කිසි දෙයක් දැකලා නැති එකනේ වැඩේ. හරි කමක් නෑ. බණ්ඩාර ඒ අයගෙන් ප්‍රශ්න කරන්නකෝ. මම මේ ආවට තව චෙක් කරනකල්. ඉතින් බණ්ඩාර මේ මිනිමැරුම උන වෙලාවේ ගෙදර හිටිය අනිත් අයගෙන් ප්‍රශ්න කරන්න යද්දි ඩිටෙක්ටිව් ෆියෝනා මිනිමැරුවා වෙඩි තියන්න ඇති කියලා හිතන දුර පරීක්ෂා කරන්න ගන්නවා. පැය එකහමාරක් විතර හැමතැනම සියුම්ම චෙක් කරලා බලන ෆියෝනට ඇමතිතුමා ඉන්න තැන ඉඳන් මීටර් 3මාරක් විතර දුරින් තියෙන තැනක මල් පෝච්චියක් ළඟ වැටිලා තියෙන තුවක්කුවක් හොයාගන්න හම්බෙනවා වගේම ඊට ටිකක් එහෙන් වැටිලා තියෙන ලයිටර් ලෙහෙකුත් හොයාගන්න පුළුවන් වෙනවා. මේ අතර ගෙදර අයගෙන් ප්‍රශ්න කරපු බණ්ඩාරත් ෆියෝනා ළඟට එනවා. බණ්ඩාරට මොනවා හරි විශේෂ දෙයක් හොයාගන්න පුළුවන් වුණාද? එහෙම විශේෂ දෙයක් නෑ. ඒ දවස් 2කට කලින් ඇමතිතුමා එයාගේ ලේකම් පාලිතත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරන් තියෙනවා. පාලිත ඇමතිතුමාට හොරෙන් ගිවිසුමක් ගහලා අගෙන්ද මන්ද සල්ලි වගේක් අරගෙල්ලු. පාලිත නිතරම ඔය වගේ යටිකූට්ටු වැඩ කරනවලු. ඒ විතරක් නෙමේ පාලිතයි ඇමතිතුමාගේ ප්‍රධාන ආරක්ෂකයයි ටිකක් තරහයිලු. ඇමතිතුමායි එයාගේ වයිෆ් සුලෝචනයි හැම වෙලේම රණ්ඩු වෙනවලු. සුලෝචනාට හොර සම්බන්ධයක් තියෙනවා කියලා ඊයේත් ලොකු රණ්ඩුවක් වෙලා තියෙනවා. ඉතින් ඇමතිතුමාගේ මිනිය පරීක්ෂණ සඳහා අරගෙන යනවා වගේම ෆියෝනට හොයාගන්න හම්බුන තුවක්කුවත් ලයිටර් එකත් වැඩිදුර පරීක්ෂණ සඳහා යවනවා. මේ අතර ෆියෝනා බණ්ඩාර එක්ක CCTV පරීක්ෂා කරන්න ගන්නවා. බණ්ඩාර අපිට ප්‍රධාන සැකකාරයෝ 4 දෙනෙක් ඉන්නවා. අපි එයාලා එක්ක ගිහින් ටිකක් කතා කරලා බලමු. සමහර විට මොනවා හරි දෙයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ අපිට. මැඩම් කොහොමද ඒ වෙලේ ගෙදර හිටිය අයගෙන් 4 දෙනෙක්ව හරියටම සැකකාරයෝ විදිහට තෝරගත්තේ? ඒක හරි ලේසි බණ්ඩාර. ඇමතිතුමාට වෙඩිවදුනයි කියන වෙලාවේ අනිත් හැමෝම CCTV වල පේන්න හිටියත් මේ 4 දෙනා ඒ වෙලාවේ CCTV වල පේන්න නෑ. ඉතින් මේ විදිහට ෆියෝනා හොයාගන්න සැකකාරයෝ තමයි ඇමතිතුමාගේ බිරිඳ සුලෝචනා, ඇමතිතුමාගේ ලේකම් පාලිත, ප්‍රධාන ආරක්ෂකයා කසුන් වගේම කුස්සියේ උයන්න ඉන්න ප්‍රේමා. ෆියෝනා මේ 4 දෙනාව වෙන වෙනම ප්‍රශ්න කරන්න ගන්නවා.
සුලෝචනා කොහෙද හිටියේ ඇමතිතුමාට වෙඩි වැදුන වෙලාවේ? මං කාමරේ හිටියේ. කෑගහිල්ලක් ඇහිලා එළියට ගිහින් බලද්දී උපුල් මැරිලා කියලා දැක්කේ. සුලෝචනයි ඇමතිතුමයි නිතරම රණ්ඩු වෙනවා කියලා ආරංචි වුණා. ඇමතිතුමා මැරෙන්න කලින් දවසෙත් රණ්ඩු වුණාලු. ඒ ඇත්තද? බැඳපු අය අතර රණ්ඩු තියෙන එක සාමාන්‍ය දෙයක් නෙමෙට. ඒව එච්චර දේවල් නෙමෙයිනේ. ඇමතිතුමාට තරහකාරයෝ හැම හිටියද? මං හිතන්නේ මේ ගෙදර කාටවත් උපුල්ල මරන්න ඕනේ ඇති කියලා. හැබැයි පාලිතයි උපුලුයි නම් හැම වෙලේම රණ්ඩු වුණා. ඊළඟට ෆියෝනා ලේකම් පාලිතගෙන් ප්‍රශ්න කරනවා. පාලිත කොහෙද ඇමතිතුමාට වෙඩි වැදුන වෙලාවේ හිටියේ? මං හිටියේ ඔෆිස් රූම් එකේ මැද ඇමතිතුමාගේ ලියකියවිලි වල වැඩ වගයක් කළා. පාලිතයි ඇමතිතුමායිත් ළඟදි රණ්ඩුවක් වුණා කියලා ආරංචි වුණා. ඇත්තද? ඔව් පොඩි කතා බහක් වුණා. ඒව ඉතින් සාමාන්‍යයිනි මැද. සුලෝචනාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචි වුණා. පාලිතේ ගැන මොනවා හරි දන්නවද? මේ මරණය කළා කියලා සැක කරන කෙනෙක් ඉන්නවද? සුලෝචනා මැඩම්ට සම්බන්ධයක් තිබ්බා කියලා දන්නවා මැද. හැබැයි කාත් එක්කද කියලා නම් දන්නේ නෑ. ඇමතිතුමාටවත් ඒ කවුද කියලා හොයාගන්න බැරුව හිටියේ. සැක කරන්න විශේෂ කෙනෙක් නම් නෑ මැද. පාලිත අරක්කු සිගරට් එහෙම පාවිච්චි කරනවද? ඔව් මැද. මම ඒ දෙකම පාවිච්චි කරනවා. ඒ ඇබ්බැහි වෙලා නන්නේ. ෆියෝනා කසුන්නත් ප්‍රශ්න කරන්න ගන්නවා. කසුන් කොහෙද හිටියේ ඇමතිතුමාට වෙඩි වැදුන වෙලාවේ? මං බුස්ටූම් එකේ හිටියේ මැඩ. කසුන්ට පාලිතත් එක්ක තියෙන අවුල මොකද්ද? දෙන්න තරහෙන් ඉන්නේ කියලා ආරංචියක් ආවා. පාලිත ඇමතිතුමාගේ බලය පාවිච්චි කරලා ඊ තියෙන පිටින් වැඩ කළා සල්ලි ගන්නවා මැඩ. මං ඒ දේවල් වලට එච්චර කැමති නැහැ. කසුන්ට කවුරු හරි ගැන සැකයක් තියනවද? එහෙම සැප කරන්න කෙනෙක් නම් නැහැ මැඩ. කසුන් අරක්කු සිගරට් එහෙම පාවිච්චි කරනවද? අරක්කු නම් පාටි එකට වගේ ගියාම විතරයි ඉඳලා හිටලා පාවිච්චි කරන්නේ. සිගරට් නම් දවසට 5ක් ගන්නවා මැඩ. ඊළඟට ෆියෝනා කුස්සියේ වැඩ කරන ප්‍රේමගෙන් ප්‍රශ්න කරනවා. ඇමතිතුමාට වෙඩි තියලා කියලා මුලින්ම දැක්කේ තමුන් නේද? ඔව් මැඩම් මම තමයි දැක්කේ. තමුන්ද තේකත් ගිහින් දුන්නේ? ඔව් වෙනදත් ඇමතිතුමා පත්තරේ බල පැය භාගයක් විතර තේ බොනවා. මම ආයිත් තේ කෝප්පේ ගන්නාවාමයි ඇමතිතුමාට වෙඩි වැදිලා ඉන්නවා දැක්කේ. ප්‍රේම ඇමතිතුමා එක්ක තරහින් හිටියේ කියන්නේ ඇත්තද? මේ නෑ. ඔව් මැඩම් මගේ කොල්ලගේ කුඩු ප්‍රශ්නයකට කූඩුවට දැම්ම වෙලේ කොල්ලව එළියට ගන්න ඇමතිතුමාගෙන් උදව් ඉල්ලුවත් කිසි දෙයක් කළේ නෑ. ඒකට මම ඒ දවස්වල තරහින් හිටියත් ඇමතිතුමා මැරුවේ මම නන් නෙමේ. මට එච්චර හයියක් නෑ මැඩම්. ප්‍රේම සුලෝචනා මැඩම්ට සම්බන්ධයක් තිබ්බා කියලා දන්නවද? කාහරි ගැන සැකයක් තියනවද? සුලෝචනා මැඩම් හැම වෙලේම ෆෝන් එකේමයි. කාත් එක්කද මන්ද සිරික්කිය දාගෙන කුටු ගගා ඉන්නවා ඕන තරම් මම දැකලා තියෙනවා. වයසට නොගැලපෙන ඒවා කරගත්තහම ඔහොම වෙනවා ඉතින්. ඔය ගෑණි අපේ ඇමතිතුමා මරලා දැම්මද කියලාත් සැකයි මැඩම්. හරි වැඩේනේ මැඩම්. කට්ටියගෙන් ප්‍රශ්න කළත් අපිට හරියට දෙයක් හොයාගන්න බැරි වුණානේ. මැඩම් හිතන්නේ මේ 4 දෙනාගෙන් කවුද මේක කරන්න ඇත්තේ? හරියට මෙහෙම කියන්න බෑ බණ්ඩාර. තාම කාවවත් වැරදිකාරයා කරන්න තරම් සාක්ෂියක් නෑ. අපි පරීක්ෂණ වාර්තායෙන් කල් බලන් ඉමුකෝ. බණ්ඩාර සුලෝචනාගේ කෝල්සල වාර්තා ගන්න. මොකද එයාගේ රහස් පෙම්වතාගේ සම්බන්ධයක් මේ මරණයට තියෙන්නත් පුළුවන්. තව පාලිත කළා කියන ගණදෙනු ගැන හොයලා ඒ ගැන වාර්තාවකුත් දෙන්න. කසුන් ගැනත් මොනවා හරි පොලිස් වාර්තා තියනවද බලන්න. තව ප්‍රේමගේ පුතාගේ නඩුව ගැනත් බලලා මට විස්තර කියන්න. හරි මැඩම් මං හොයලා බලන්න. පරිසර අමාත්‍ය උපුල් රණසිංහගේ ඝාතනයෙන් පැය 36කට පස්සේ මරණ පරීක්ෂණ වාර්තාව වගේම මරණයේ වෙච්ච තැන තියලා හම්බුන තුවක්කුවේ වගේම ලයිටරෙත් වාර්තා වෙනවා. ඇමතිතුමාගේ මරණයට හේතුව පපුවේ වම් පැත්තට වෙන්න වැදුන වෙඩි උණ්ඩයක් වගේම ඒක ෆියෝනා හොයාගත්ත තුවක්කුවෙන් නිකුත් වුණ උණ්ඩයක් කියලා වාර්තාවල සඳහන් වෙනවා. ලයිටරේ වගේම තුවක්කුවෙත් කිසිම ඇඟිලි සලකුණක් නැති වුණත් තුවක්කුව අයිති වෙලා තියෙන්නේ කසුන්ට නිසා. කසුන්න පරිසර අමාත්‍ය උපුල් රණසිංහගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගන්නවා. වැරදිකාරයා අහුණත් මැඩම්ගේ මූණේ කිසි සතුටක් නෑනේ. මැඩම් හිතන්නේ කසුන් නෙමෙයිද ඇමතිතුමාව මැරුවේ? හැමදේම හරි ඉක්මනට විසඳුනා බණ්ඩාර. මට හිතෙන්නේ කවුරු හරි හිතාමතාම කසුන්ව වැරදිකාරයා කළා වගේ. ලයිටර් එකෙන්වත් හරියට දෙයක් හොයාගන්න බැරි වුණානේ.
මැඩම් ඕනාවට වඩා හිතනවා ඔය ලයිටර් එකත් කසුන්ගෙම වෙන්න ඇති. කසුන් කියන්නේ ඇමතිතුමාගේ ප්‍රධාන ආරක්ෂකයා. ඇමතිව මැරුවත් තුවක්කුව ඔය වගේ තැනක අතෑරලා යන්න තරම් මිනිහා මෝඩෙක් නෙමේ බණ්ඩාර. කවුරු හරි හිතාමතාම කසුන්න මේකට කොටු කළා කියලායි මං හිතන්නේ. මං ඉල්ලපු වාර්තා ටික හරිද බණ්ඩාර? ඔව් මැඩම් මේ තියෙන්නේ ටික. ඉතින් මැඩම් ෆියෝනා බණ්ඩාර ගෙනත් දුන්න වාර්තා ටික පරීක්ෂා කරන්න ගන්නවා. සුලෝචනාගේ දුරකථන වාර්තාවලින් ඇගේ රහස් පෙම්වතා කසුන් කියලා ෆියෝනට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් තවදුරටත් මේ ගැන හොයන්න ෆියෝනා බන්ධනාගාර ගත කරලා ඉන්න කසුන්න හම්බ වෙන්න යනවා. සුලෝචනාගේ අභිරහස් පෙම්වතා තාමුන් නේද? ඇමතිව මරලා සුලෝචනා එක්ක සතුටින් ඉන්නද හැදුවේ? සුලෝ එක්ට සම්බන්ධයක් තියෙනක ඇත්ත මැඩම්. ඒත් මං ඇමතිතුමාව මැරුවේ නෑ. අපි කැනඩාවට යන්න හිතම් හිටියේ. මුලින්ම සුලෝ යවලා පස්සේ කාටවත් සැකනුම් දෙන්න මයි යන්න හිටියේ. එතකොට මේ තුවක්කුව වෙන කෙනෙක්ගේ අතට ගියේ කොහමද? අනේ මන් දන්නේ මැඩම්. මගේ කාමරේ මේසි ලාත්‍රියේ තමා මං මේක හැම වෙලේම දාලා තියෙන්නේ. තමුන්ගේ කාමරේ යතුර වෙන කාගේ හරි ළඟ තියෙනවද? ඇමතිතුමාගේ මුළු ගෙදරම දොරවල් වල යතුරු පානිතගාව තියනවා මැඩම්. කසුන් එක්ක ප්‍රශ්න කිරීමෙන් පස්සේ ෆියෝනා ආයිත් අධිකරණ වෛද්‍ය ඒකකයේ වැඩ කරන බන්දුල එක්ක එකතු වෙලා තුවක්කුවත් ලයිටරයත් ආයිත් පරීක්ෂා කරන්න ගන්නවා. පරීක්ෂණ වලින් මොනවා හරි දෙයක් හොයාගන්න පුළුවන් වුණාද මැඩම්? ඔව් බණ්ඩාර, අපිට තුවක්කුවේ තියලා අපරාධකාරයාගේ DNA හොයාගන්න පුළුවන් වුණා. ලයිටරේ අයිතිත් පාලිතට. මම සැක කරපු අනිත් 3 දෙනාම පොලිසියට එක්කගෙන එන්නකෝ. ඉතින් බණ්ඩාර සුලෝචනාවත් පාලිතවත් ප්‍රේමවත් පොලිසියට කැඳවනවා. බන්ධනාගාර ගත කරලා තියෙන කසුන්නත් මෙතෙන්ට කැඳවනවා. සාක්ෂි විදිහට හොයාගත්ත තුවක්කුවත් ලයිටරයත් මේසෙ උඩින් තියෙනවා. ඇමතිව මැරුවේ ඔය 4 දෙනාගෙන් කවුද කියලා හොයාගන්න පුළුවන් වුණා අපිට. දැන්වත් වැරද්ද පිළිගන්නවද? ඒත් මෙතන ඉන්න කවුරුත් වෙඩි තිබ්බේ තමන් කියලා පිළිගන්න කැමති වෙන්නේ නෑ. බණ්ඩාර හිතන්නේ මේ 4 දෙනාගෙන් කවුද මේ අපරාධ කළේ? මම හිතන්නේ පාලිත තමා. වෙඩි තියලා පැනලා යද්දි මිනිහා තින් ලයිටරේ වැටෙන්නේ නැති. මම හරි නේද මැඩම්? නෑ බණ්ඩාර, පාලිත නෙමෙයි මේක කළේ. ප්‍රේමා. මං හරි නේද ප්‍රේමා? හොඳටම බය වෙලා දාඩිය දාගෙන ඉන්න ප්‍රේමා ගොත ගහන්න ගන්නවා. ප්‍රේමා ගැන මුලින්ම සැක හිතුනේ පළවෙනි පාරට ප්‍රශ්න කරද්දි. මොකද කවුරු හරි වැරද්දක් කළාම ඒක හංගන්න වෙන කෙනෙක් වල්ලන එක සාමාන්‍ය දෙයක්. අනිත් 3 දෙනාම කාවවත් සැක කළේ නැති වුණත් ප්‍රේම සුලෝචනාට වැරද්ද පටවන්න try කළා. පාලිතගේ ලයිටරේ හොරකම් කළා ඒකත් තුවක්කුව ළඟින් දැම්මා. අනේ නෑ මේ මම නෑ. මැඩම් එතකොට ප්‍රේමට කොහෙන්ද කසුන්ගේ තුවක්කුව? ප්‍රේම 8:10ට විතර තේ එකක් අරන් කසුන්ගේ කාමරේට යනවා. CCTV වල තියනවා මං දැක්කා. ප්‍රේම ඒ වෙලාවේ තමයි කසුන්ගේ ලාච්චුවේ තිබ්බ තුවක්කුව අරන් යන්නේ. තේ කරගෙන ගිය ප්‍රේම ටිකක් කලබලෙන් එළියට එනවත් CCTV වලින් මං දැක්කා. සාමාන්‍යයෙන් කසුන් වොෂ්රූම් එකේ විනාඩි 45ක් විතර ඉන්නවලු. ප්‍රේම ඒ ගැන දැනගෙනයි හිටියේ. ප්‍රේම ඇමතිතුමාගේ ගෙදර වැඩ කරන්නේ අවුරුදු 28ක් තිස්සේ. CCTV තියෙන තැන් වගේම CCTV වලට පේන නොපෙනෙන තැන් ගැන හැමතැනක් ගැනම ලොකු දැනුමක් ප්‍රේමට තියෙනවා. ඇමතිතුමාට තේක ගිහින් දීලා එන ගමන් CCTV වලට පේන්නේ නැති වෙන්න ආපහු ඇමතිතුමා ළඟට ගිහින් තමයි මේක කළේ. මං හරි නේද ප්‍රේමා? එතකොට මැඩම් ලයිටරේවත් තුවක්කුවේවත් ඇඟිලි සලකුණු නැති උනේ කොහොමද? භූමිතෙල් තුවක්කුවෙත් ලයිටර් එකෙත් තිබ්බ ඇඟිලි සලකුණු මකන්න ප්‍රේම භූමිතෙල් පාවිච්චි කළා. සාමාන්‍යයෙන් ඇල්කොහොල් මේවට පාවිච්චි කළත් ප්‍රේමට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් භූමිතෙල් හින්දා භූමිතෙල් තමයි පාවිච්චි කළේ. එදා ප්‍රශ්න කරපු දවසේ මට ප්‍රේම ළඟින් භූමිතෙල් ගඳක් ආවා. මම ආයිත් බන්දුලත් එක්ක මේවා චෙක් කරද්දි භූමිතෙල් පාවිච්චි කළේ කියලා තහවුරු වුණා. මොකද භූමිතෙල් වල අවශේෂ තුවක්කුවෙත් ලයිටරෙත් ඉතුරු වෙලා තිබ්බා. තුවක්කුවේ ටිගර් එක ළඟ ප්‍රේම අතින් හරියට සුද්ධ වෙලා නැහැ. ඒ හින්දා ප්‍රේමගේ DNA ටිගර් එක ළඟ තියලා හොයාගන්න පුළුවන් වුණා. කුණුගොඩේ විසිකල්ලා දාපු භූමිතෙල් පොඟවපු රෙදි කෑල්ලක් අපිට හම්බුණා. ඒකේ හොඳටම තුවක්කුවේ තිබ්බ වෙඩි බෙහෙත් අංශු තිබ්බා. තමුන් වැරදිකාරයා වෙලා ඉවරයි. දැන්වත් වැරද්ද පිළිගන්න ප්‍රේමා. ඔව් මම තමා මේ මිනිහා මැරුවේ.
මම මේ ඇමති ගෙදර වැඩට ආවේ අවුරුදු 20ක කෙල්ල කාලේ. ඕක මාව විනාශ කළා දැම්මා විතරක් නෙමේ. ඕකගෙන් මට හම්බුණ කොල්ලවත් මගෙන් වෙන් කරලා දැම්මා. ඒකව හරියට මට හදාගන්නවත් බැරි වුණ නිසා ඒක විනාශ වෙලා ගියා. ඊට අවුරුදු ගානකට පස්සේ ඇමතියා අවුරුදු 19ක කෙල්ලෙක් වෙච්ච සුලෝචනා මැඩම්ව අල්ලගෙන රටට ලෝකෙට පේන්න බැඳගත්තා. මට උනේ හැමදාම ගෙදර වැඩකාරි වෙන්න. මගේ පුතා කුඩු විකුල්ලා හිරේ ගියත් බේරගත්තේ නෑ ඕක. මම බැරිම තැන ඇමතිතුමාගේ අවජාතක ළමයා ගැන ලෝකෙට එලි කරනවා කිව්වා. ඒකට ඇමතිතුමා මාත් එක්ක ගොඩක් තරහෙන් හිටියේ. මගේ කොල්ලා නිකරුණේ හිරේදී එක එක අතින් මැරුම් කෑවා. ඒත් ඒක ඇමතියාගේ වැඩක් කියලා මම දැනගත්තේ තේක දෙන්න ගිය වෙලාවේ ඇමතියට ආපු කෝල් එකකින්. ඒ නිසා මම තමයි මැඩම් මෝකා මැරුවේ. ඕක කවදාවත් මගේ කොල්ලට අප්පෙක්ුණේ නෑ. තමන්ගේ නම්බුව බේරගන්න තමන්ගේ ළමයාව මරලා දාපු අප්පෙක්ගෙන් වැඩක් තියනවද මැඩම්? අවුරුදු 28ක් තිස්සේ මම මේ ගෙදර ඉන්නවා. ඉතින් මේ ගෙදර වෙන දේවල් ගැන මට වඩා හොඳට දන්න කවුරුත් නැහැ. කරුමිට මේ ගෙවල් වල වැඩ කළාට මම නූගත් ගෑණියෙකුත් නෙමේ. මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් ගෙදර ඉන්න ආරක්ෂකයෝ තුවක්කු හසුරන විදිය මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ නිසා කසුන් මහත්තයා බාත්රූම් යන වෙලාව ගැන මම හොඳටම දැනන් හිටිය නිසා හැමදේම මම තිතට ප්ලෑන් කළා. හිතුවටත් වැඩිය ලේසියෙන් වැඩේ කළා. ඒත් මම හිතුවේ නෑ මැඩම් මාව කොහොම හරි අල්ලගනී කියලා. මට දුකක් නෑ මැඩම්. මගේ කොල්ලට සාධාරණයක් ඉෂ්ට කළානේ මම කොහොම හරි. ඉතින් මේ විදිහට පරිසර අමාත්‍ය උපුල් රණසිංහගේ ඝාතනයේ සැබෑ වැරදිකාරයව හොයාගන්න ෆියෝනට පුළුවන් වෙනවා.